ඔයාලා දන්නවද සතුරාට මේ යානය පෙනෙන්නට කලින් සතුරාව දකින්න මේ යානයට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේක ඇති ප්‍රධාන මැෂින් ගන් එක හැරෙන්නේ නියම වගේ අතින් නෙවෙයි. නියම වගේ S2 යන දිශාවටයි. නියමුවත් සතුරෙක් ලෙස එකවරක් බැලුවොත් ඒ සතුරාගේ අවසානය එතනම සයින්ටුවන් වෙනවා. මේ තමයි ලොව දියුණුම ප්‍රහාරක හෙලිකොප්ටරයක් වෙන AH-64 අපාචි හෙලිකොප්ටර් එක. අපි අද කතා කරමු මේ හෙලිකොප්ටර් එකේ තියෙන පුදුම හිතන තාක්ෂණික පැතිකඩ පිළිබඳව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු මේ හෙලිකොප්ටර් එකේ ආයුධ පද්ධතිය. එහෙම නැත්නම් වෙපන් සිස්ටම් එක පිළිබඳව. මේ හෙලිකොප්ටර් එකේ ප්‍රධාන අවි පද්ධති තුනක් පිටලා තියෙනවා. පළවෙනි එක තමයි M230 චේන් ගන් එක. මේ චේන් ගන් එක යානේ බදට යටින් නියමුවන් දෙදෙනාට මැදින් තමයි සවි කරලා තියෙන්නේ. මේක නියමුවාගේ හිස්වැස්ම සමග ඍජුවම සම්බන්ධ වෙනවා. නියමුවා තමයි හිස හරවන ඕනෑම දිශාවකට මේ චේන් ගන් එක ඉබේම හැරවෙනවා. ඒ වගේම තමයි මේ චේන් ගන් එකට මිනිත්තුවකට උණ්ඩ 625 පමණ විදීමටද හැකි වෙනවා. දෙවෙනි අවිය තමයි AGM-114 Hellfire මිසයිල. අපාචි යානයේ ඇති ප්‍රබලම අවිය තමයි මේක. සාමාන්‍යයෙන් එක් යානයක මේ වර්ගයේ මිසයිල 16ක් දක්වා රැගෙන යනවා. ඒ වගේම තමයි මේ මිසයිලේ ක්‍රියා කරන්නේ ලේසර් මාර්ගෝපදේශයක් මගිනුයි. මෙහිදී හෙලිකොප්ටරයෙන් හෝ පොළවේ සිටින බටයෙකු විසින් එල්ල කරන ලේසර් කිරණයක් ඔස්සේ ගොස් ඉලක්කය නිවැරදිව විනාශ කිරීමට මේ මිසයිල් වලට හැකියාව පවතිනවා. මේ මිසයිලය නවතම මාදිලි රේඩාර් තාක්ෂණයක් භාවිතා කරන නිසා මිසයිලය දියත් කළ සැනකින් එය පාලනය කිරීමට අවශ්‍ය නොවන අතර යානය වහාම එම ස්ථානයෙන් ඉවත් වී යා හැකි වෙනවා. තුන්වෙනි සහ අවසානම අවිය තමයි හයිඩ්‍රා 70 රොකට් පද්ධතිය. යානයේ දෙපස ඇති වින්ග්ස් වල මේවා සවි කරලා තියෙනවා. එක් රොකට් බඳුනක රොකට් 19ක් අඩංගු වන අතර සම්පූර්ණ යානයට රොකට් 76ක් පමණ රැගෙන යාමටද හැකි වෙනවා. මේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය මෙන්ම මෑතකදී හඳුන්වා දුන් APKWS නැමැති තාක්ෂණයක්ද අන්තර්ගත වෙනවා. මේ තාක්ෂණය හරහා මෙම රොකට් පවා ලේසර් මගින් මෙහෙවිය හැකි තත්ත්වයට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙම අවි පද්ධති සියල්ලම යානයේ ඇති TADS නැමැති පද්ධතියක් සමග සම්බන්ධ වෙන අතර ඒ හරහා නියමුවට කිලෝමීටර් ගණනාවක් ඈතින් නැති ඉලක්කයක් වුවද තාප දර්ශන ඔස්සේ හඳුනාගෙන සුදුසුම අවිය තෝරාගෙන ඒට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඔයාලා සියලු දෙනාගේම පුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක පොඩ්ඩක් හරි වැදගත් කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා පොඩි support එකක් ලබා දෙන්න කියලා. හරි අපි දැන් බලමු මේ යානේ සංවේදක පද්ධතිය සහ ඉලක්කය ලබා ගැනීමේ පද්ධතිය පිළිබඳව. අපාචි හෙලිකොප්ටරය අඳුරේ දඩයක්කාරයෙකු ලෙස හඳුන්වන්නේ එහි ඇති අති නවීන සංවේදක පද්ධතිය නිසායි. මේ සෙන්සර් පද්ධතිය ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි පවතින්නේ. මේ පද්ධති දෙකම ක්‍රියාත්මක වෙන්නේ යානයේ ඉදිරිපස සවි කර ඇති කැරගෙන උපකරණය තුලයි. පළවෙනි උපකරණය වෙන්නේ TADS නැමැති උපකරණයයි. මේක මගින් කිලෝමීටර් ගණනාවක් ඈතින් නැති ඉලක්ක විශාල කර බැලීමටත් ඒවා ලේසර් කිරණ මගින් සලකුණු කිරීමටත් පුළුවන් වෙනවා. මේකට තාප දර්ශන සහ රූපවාහිනී කැමරාද ඇතුළත් වෙනවා. දෙවෙනි උපකරණය තමයි PNVS උපකරණය. මේක විශේෂයෙන්ම නියමුවට රාත්‍රී කාලයේදී මඟ පෙන්වීමට යොදා ගන්නවා. නියමුව හිස හරවන දිශාවට මේ කැරගෙන අතර අඳුරේවුවත් දිවා කාලයේ මෙන් පැහැදිලි දර්ශන මේ හරහා ලබාගත හැකි වෙනවා. හරි අපි දැන් බලමු ඉලක්ක නිරීක්ෂණය කිරීමේ පද්ධති පිළිබඳව. මේ පද්ධතිය හඳුන්වන්නේ AN-78 ලැන්ඩ්බෝ රේඩාර් ලෙසයි. අපාචි යානාවල ප්‍රධාන රෝටරය නැත්නම් පංකාවට ඉහළින් ඇති රවුම් හැඩැති උපකරණයක් තුළ මේ රේඩාර් එක පවතිනවා. මේක ඉතා බලගතු රේඩාර් පද්ධතියක් වෙනවා. මේකට එකවර ඉලක්ක 128ක් නිරීක්ෂණය කරලා ඉන් වඩාත් අනතුරුදායක ඉලක්ක 16ක් තෝරා වෙන් කර දීමේ හැකියාවක්ද පවතිනවා. ඒ වගේම තමයි සතුරා ඉන්නේ ටැංගියකද නැත්නම් ට්‍රක් රථයකද නැත්නම් ගුවන් ආරක්ෂක පද්ධතියකද යන්න මේට ස්වයංක්‍රීයව හඳුනාගත හැකි තාක්ෂණයක්ද මේ තුල අන්තර්ගත වෙනවා. හෙලිකොප්ටරය කන්දකට හෝ ගොඩනැගිල්ලකට මුවා වී තිබියදී උනත් ඉහළින් ඇති රේඩාර් එක පමණ පිටතට දමා
සතුර නිරීක්ෂණය කර මිසයිල විදීමට හැකියාවක් මේ රේඩාර් සිස්ටම් එක කරහා ලැබී තියෙනවා. ඉලක්ක හඳුනා ගැනීමේ පද්ධතිය තුළ තියෙන තවත් එක් පද්ධතියක් තමයි ෆයර් කන්ට්‍රෝල් කොම්පියුටර් කියන්නේ. එහිදී මෙහි තියෙන සියලුම සෙන්සර් වලින් ලැබෙන දත්ත යානයේ ඇති මධ්‍යම පරිගණකය මගින් විශ්ලේෂණය කරනවා. ඉන් පසුව නියමුවට වඩා සුදුසුම අවිය මේ හරහා යෝජනා කරනවා. දැන් අපි කතා කරමු මේ හෙලිකොප්ටර් එකේ ආරක්ෂාව සහ ශක්තිමත් භාවය පිළිබඳව. මේ හෙලිකොප්ටර් එකේ ආරක්ෂක උපක්‍රම ගැන අපි කොටස් 3කින් කතා කරමු. පළවෙනි එක තමයි සන්නාහ රැකවරණය. යානයේ බඳ සහ නියමුවන් සිටින කුටිය ඊටමත් ශක්තිමත් ආවරණයකින් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම නියමුවන් වාඩි වී සිටින ආසනය සහ කොක්පිට් එක වටා මිලිමීටර් 23ක ප්‍රමාණයේ වෙඩි උණ්ඩවලට පවා ඔරොත්තු දෙන විශේෂ කෙවුලර් සහ සෙරමික් කියන සන්නාහ පවතින අතර මේ ඉදිරිපස වීදුරු සකස් කර ඇත්තේද කුඩා අවි ප්‍රහාරවලින් නියමුවන්ට හානියක් නොවන පරිදි ඉතා ඝනකම් වයි. දෙවන එක තමයි එන්ජිම් සහ පද්ධති ආරක්ෂාව. යානේ එක් කොටසකට හානි වුවත් ඒ තවදුරටත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ෂණයක් මෙහි පවතිනවා. එක් එන්ජිමකට ප්‍රහාරයක් එල්ල වී ඒ අක්‍රිය වුණොත් ඉතිරි එන්ජිමෙන් පමණක් මේ යානය ආරක්ෂිතව ක්‍රියාසර කරවීමට මේ හරහා හැකි වෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ටැංකියට වෙඩි උණ්ඩයක් වැඩි සිදුරක් ඇති වුණොත් එම සිදුර ක්ෂණයෙන් ස්වයංක්‍රීයව වැසී යන තාක්ෂණයක්ද මේ හෙලිකොප්ටර් යානයේ සතු වෙනවා. එමකින් ඉන්ධන කාන්දු වී ගිනි ගැනීම වළක්වනවා. තුන්වෙනි ආරක්ෂක පද්ධතිය ගැන කතා කරොත් මේක හරහා මිසයිල මගහැරීමටද හැකි වෙනවා. මේක තමයි අපාචි යානයේ සතු මොළය ලෙස හඳුන්වන්නේ. මේ මොළය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බ්ලැක් හෝල් ඉන්ෆ්‍රාරෙඩ් සප්‍රෙෂර්. එහිදී වෙන්නේ එන්ජිමෙන් පිටවන රශ්මිය අවට වාතය සමග මිශ්‍ර කරලා සිසිල් කරනවා. එවිට සතුරාගේ තාපය හඹා යන මිසයිල වලට යානය හඳුනා ගැනීම ඉතාම අපහසු වෙනවා. දෙවෙනි එක තමයි ෆ්ලෑෂ් ඇන්ඩ් චේෆ්. මිසයිලයක් යානයේ දෙසට එන බව රේඩාර් මගින් හඳුනාගත් සැනින් යානයෙන් කෘත්‍රිම ගිනි බෝල සහ රේඩාර් මග හරවන පද්ධති නිකුත් කරනවා. එවිට මිසයිලය යානය මගහැර එම ව්‍යාජ ඉලක්ක වෙත යොමු වෙනවා. අවසාන වශයෙන් අපි බලමු මේ හෙලිකොප්ටර් එකේ එන්ජිම සහ වේගය පිළිබඳව. මේ හෙලිකොප්ටර් එක ජෙනරල් ඉලෙක්ට්‍රික් T700 එන්ජින් දෙකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම උපරිම වේගය ගැන කතා කරොත් උපරිම වේගය පැයට කිලෝමීටර් 280ත් 300ක් පමණක් වන අතර ඉතා වේගෙන් ඉහළට නැගීමේ සහ හැරවීමේ හැකියාවද මේ හෙලිකොප්ටර් එක සතු වෙනවා. දශක ගණනාවක් තිස්සේ යුද පිටියේ අසමසම රජු ලෙස වැජඹෙන AH-64 අපාචි හෙලිකොප්ටරය හුදෙක් යානයක් විතරක් නෙවෙයි. මේක ඉංජිනේරු විද්‍යාවේ සහ විනාශකාරී බලයේ මාරාන්තික සංයෝගයක් වෙනවා. මේ වගේ අති නවීන යුද උපකරණ සහ ලොව වෙනස් කරන තාක්ෂණයන් ගැන දැනගන්න ආකෙන් අප සමග දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.